ඒකේම දෙකක් දාන්න කියලා මම හිතන්නේ. අනිත් කොට ටිකක් අස්සන්න මම අපි මේව තරම්කරුවෝ මේ පැත්ත දෙනවා අපි කට්ටිය වැටෙනවා කල්. නැවත මොකක් කර සිටිනවා තුන්පා දීම ගහන්න දෙන්නේ. නේ සජිත් දාරේ. ගහන්න දෙන්නේ. මේ කොට්ටේ සැප කොට්ටයක් දුන්නා. සැප කොට්ටේ මේක පොරේට හැමදේම සූදානම් වෙලා තියෙනවා. ඔයාට හිතනවද අතරින් කවුරු දිනයිද? අපි කොට්ටමර ගහන්න තුන්ඩුර දාලා දැන් මොකද ගහන්නේ? තුන්ඩුර දාලා මචං මේ මෙහෙමයි. එක එක කියලා අංක දෙකක් වෙනවා. එකේ දෙන්න තමයි. එකම නම්බර් එකකින් දෙන්න තමයි ගහගන්නේ. නේ මම අල්ලනවා මේ අනේ ඔයා කාත් එක්කද ගහගන්න කැමති? අල්ලන්න මම ඒගොල්ලන්ට කලින් දුවලත් තමයි. අනිවාර්යෙන් කලින් දුවන්නේ තමයි නැත්තම් කොහොමද මේකට පාදේ දෙන්නේ. හොඳයි නේ සුසුකමද දෙබදෙන්න හොඳ තරගයේ අනතුරු ජයග්‍රහණය කරනවා පින්පාතන. හොඳ පොට්ටාපොර තරග දිවවසරේ ජයග්‍රාහකයා පොට්ටාපොරේ මත සිටින මොහොත ඔහුට නම් මේ අභියෝගයක් නෙවෙයි. ඉදිරි පොට්ටපොරේ උඩ නැගලා ඉන්නේ. අයි බලමු ජයග්‍රාහකයා කවුද කියලා. ඒ අතරේ මතක් කරන්න ඕන IIT කෝල්වසන්තය 2025 අවුරුදු කුමරිය සඳහා ලියාපදිංචිට මෙන්න ඔබට අවස්ථාව. මමත් ඉන්නවා කරන සමබරතාවයක් තියෙන උත්සාහයක සමබරව ලේසි දෙයක් නෙමෙයි කොටල. අනිවාර්යයෙන්ම හොඳයි සංගීත ප්‍රස්තුතනම් ගන්න සංගීතමය ආස්වාදයක් ලබා ගන්නට මොකක්ද අපේ සහෝදරයෝ අය මේ පුබුදු අපි මේ කොට්ටපොර ගැන ඔයාගේ අදහස මොකද්ද? කොට්ටපොර කියන්නේ ඇත්තටම චාරුන්නේ ශක්තිය බලන ක්‍රීඩාවක්. කොට්ටපොර ගහන එකෙන් ඇති වැඩේ මොකද්ද? කොට්ටපොර ගහන එකෙන් ඉතින් වැඩක් නෑ. ඉතින් මූණ පුරා කන්න පුළුවන්. ඒතර තමයි ඉතින් දෙයක් නෑ. එතනින් හරියට දෙයක්. මොකද කියන්නේ අපි දෙන්නත් එන්න කොට්ටපොර ගහන්න පුළුවන් ගහන්න නැත්නම් ඒක ප්ලේස් නැති වෙනවා. ප්ලේස් නැති වෙනවද? ඒක ගහන්න දීලා කතාල ගානේ කොල්ලෝ ඒ කියනවා බැරි තත්ත්වයක් වුත් අන්තිම තරගයට බලාපොරොත්තු ගහපන් දැම්මම ගහපන් ඒ කැලියා කකෝ දැන්නේ මම යනවා හලෝ ප්‍රහාරය අපි එක්කසත් ප්‍රබල ප්‍රහාරයක් කොට්ටපොර උත්සවයේ සහයෝගය ලබා ඒ වගේම අපි සමුදාය මණ්ඩලය මේ සමුදාය මණ්ඩලයේ ඒ නිසිලෙස ඒ ආදාය පාර්ලිමේන්තුව ලැබෙන්නම දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන්නට මන අපිට උහලක් වඩපත් කරලා අනේ අලංකාර තරගය
ආදරෙන් කොට්ටෙන් අත ගෑවා වගේ කොට්ටෙන් අත ගන්න ස්වභාවයක් තරගය ක්‍රියාත්මක කරන්නයි අපි සූදානම් වුණේ. ඉතින් මේ වන විට ඔළුවට ප්‍රාර සරම හදාගත්තේ ප්‍රහාරය එල්ල කරන්න. තුන්වන වටේ ආරම්භ වෙනවා. ඉස්සට එල්ල කරන ප්‍රහාර. එවනා සූර්යා පරාජය මක්කරේ චරිත මෙවර කොට්ටාපර සූර්යා චරිතේ කොට කලාවරම සූර්යාට ඉතාමත් අමාරුයි වගේ කරලා අපි පස්සේ කතාව මෙතන හිටින්නේ මොන්න තමයි වෙන්නේ ඕකයි ප්‍රශ්නේ මම දැන් හරි වෙන්නේ සෙනුරි දැන් කවුද අන්දයා? අන්දයා පාහිය. අන්දයා පාහිය. දැන් මේ අයියේ අන්දයාට කිරි කවන්නේ නැතරම. අන්දයාට කිරි කවන්නේ ඔයාගේ කියලා ලෑස්තිද? දැන් ලෑස්තිද කිරි කන්න? අනිවාර්යෙන් කනවා. තාවට පේනව නේද ඔයාලට? ඔව් මට පේනවා. මොනවද පේන්නේ? මමද? මම ජජ් කරන්න ඉන්නේ. මාව දිනවන්න ඕනි මග. පාඩු මන් දිනුව දෙනවා. කොහොමද මාස්ටර් ප්ලෑන් එක තියෙන්නේ? මම යසියට තමයි අද කිරි කවන්නේ. අපි දෙන්න සීක්‍රට් පොයින්ට් පාවිච්චි කරලා තමයි මේක දිනින්නේ. ඒව අපි ඊට දාන්නේ. ඊට දාන්නේ නැහැ දේවල් නේ. ඒව තමයි අපේ රහස්. තරග රහස්. ඕකේ? 22කට තමයි. අපි වට විශ් කරනවා දිනන්න කියලා. බිය කරලා පොන්න බෑ කිව්වා. අනේ උඩලයි කවුරුද කිව්වොත් මොහන් මේ අපිට කියන්නේ ඉක්මනින් කිරි කන්න පුළුවන් ක්‍රමයක් කොහොමද? මුලින්ම කිරි එක හොඳ පොඩ්ඩක් පොඩි කරලා ඒක එකපාර කටේ හරා ගන්න ඕනේ. අපිට ඕනේ කිව්වේ. මුලින්ම කිරි එක පොඩ්ඩක් දිය කර ගන්න ඕනේ. ඊට පස්සේ කෙලින්ම ගියපු ගමන් කටට හලන්න තමයි. ඒ වුණා දැන් ඒ කට්ටිය කියන කිරි එක දිය කරන්න බෑ කියලා. ඒකට මොකක්ද ආගේ ප්ලෑන්? ඒක පොඩ්ඩක් මේ දෙපැත්තෙන් පොඩ්ඩක් මිරි ගන්න ඕනේ. එතකොට දිය වෙනවා ගන්නට. එහෙමකට නම් කිරි එක ගන්න දිය වෙනවා නේ. දිය වෙනවා. ඔව් අනිවාර්යෙන් අවල් නෑ ඔබනේ කවන්නේ හරියට. ඕගෙන් භාගයක් කාලා ඉන්න. එතකොට අපි ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. Hi Malka. Give me a spoon. Yeah, no, it's spoon. Use your hand. Okay. Give me the spoon. Spoon නෑ අපින් කන්න දෙන්නේ. නංගි පේනවද? ඒනවාද නෙමෙයි මේ මුංගේ කොණ්ඩ පැටලෙනවා මේක බැඳපන්. ඇඟේ කොණ්ඩ වුණාට කෑ ගහන්න එපා. මම ඔයාත් එක්ක කතා කරනකොට ඔරෝ ඉදී. දනීෂ අපිට කියන්නේ ඉක්මනින්ම කිරි කන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? කිරි කන්න පුළුවන් මචං මෙහෙමයි. ඉතින් අපි කිරි කන ක්‍රම දන්නේ කිරි බොන ක්‍රම දන්නවා. ඔව්. එතකොට මේකට මේකට හදලා බොන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා එහෙම තියෙනවා. මේ කැටි වෙච්ච එකක් තියෙන්නේ. ඒක මේක කන විදිය මම දන්නේ දන්නේ නැහැ. හින්දා ළඟට ගියේ නෑනේ. කිරි රහයිද? කිරි රසයි ගලපන්. කිරි රහයිද? ඒවට තනියෙන් කිරි කාලා දෙන්න මේ අතින් පොඩ්ඩක් අසාධාරණ වෙන්නේ. පොඩ්ඩක් අසාධාරණයි. ඇයි එහෙම කරන්නේ? මට දෙන්න බැරි වුණා බං. මේ ගලන්න බලන්න. ඔදීව. මට ඔදීව. ඒ කවුරුද ඉන්නේ? අනේ හරි මේ උඹ කිරි කෑවද? ඒවට උඹ තනියෙන් කිරි කෑවනේ. අනේ මේ උඹේ ඔය සුකුරුත්තන් වලට පාවිච්චි ගන්න එපා නළුවේ.
ඉවරද? ගන්න එපා ඕවා. රසද? රසද? ඒක පිස්සන්. ඔය තරංගෙට නේද? කාලේ වරද? ඔව් කාලේ. තරංගි වරේ කමන්නේ කවුද? එයා නේ නෑ. සංවිධායක මණ්ඩලයේ දැනුම් දීලා තියෙනවා. තාක රීති මතක් කරොත් ඉහළ අපි මුලින්ම සම්පූර්ණයෙන් ගෝණිය ඇඳ ගන්න ඕන. මගදී ගෝණිය හැරෙනොත් ආය අඳින්න නැහැ. ඉතින් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි ගෝණිය හැලෙන්නේ නැති වෙන්න පනින්න ඕන. ගෝණිය මගදී හැලුනොත් එලා ගෝණිය සම්පූර්ණයෙන් ඇදගෙන ගෝණිය ඇදගෙන ඉන්න ගමන්ම ආයෙත් අර ස්ථානයට පැනගෙන යනවා කියන්නේ. වේගය තමයි 3යි. අන්තිම හොදේ ඇවිල්ලා එක වුණා කවුද? කවුද අන්තිම මොහොතේ එල්ලෙක උනේ? මූ දෙක උනේ. අඩ උඹ දෙක. පනින්න පුළුවන් කියපන්. මරේ කාලිය. ඉතර කතා කරනවා. පස්සේ ඇවිල්ලා ගේම ගැහුවා. නියම කොල්ලේ. පස්සේ ඇවිල්ලා පැනලා දින. ඒ කාලේ නම් පයින් ආවේ කොට පයින් ආවේ. ඒ කියන්නේ මේ කට්ටිය කියනවා මේ කාලේ නම් පනිනවද? ඒකට දාලා තියෙනවා රස පැණිවීම. අපි හැමදාම කඩින් පැණිබීම බොනවානේ. ඉතින් ඒක අවුරුදු 21කට දාන තරම් ඉවෙන්ට් එකක් වෙන්නේ කොහොමද? අපි හැමදාම කඩින් බොනවානේ පැණිබීම. ඉතින් ඒක විශේෂත්වයක් නෑනේ. ඒක මචං ඒක අවුරුදු 20 ෆන්ක්ෂන් එකේ අවසානයේදී බලමු. ෆන්ක්ෂන් එක අවසානයේදී. අපි බීබෝ එකෙන් අහලා බලමු තරගේ මොනවා මොනවද තියෙන්නේ. හරි දැන් අපි නම් ෆන්ක්ෂන් එක අවසානයේ බලමු. ෆන්ක්ෂන් එකේ විශේෂත්වය මොකක්ද කියලා. පැණිබීමකට හයිද? ඔයාලට විශාල ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව් බටේ දිග මදි. පැණිබීමකට හයිනේ. අහ බලන්න තමයි ඉන්නේ. හරි අපි අර බීම බටෙන් බොනවා ඊට පස්සේ මේකේ මොනවද තියෙන්නේ? ඒකට මොනවද දාලා තියෙන්නේ? මේකේ මචං තියෙන්නේ මේ ෆැන්ටා පොඩ්ඩක් මේ පැණිබීම බොන තරගේ දැන් කොහොමද වෙන්නේ? පොඩ්ඩේමා පොඩ්ඩේ ඉවරලා බෝතලේ අලගන්නත් බෑ. තරගේ කවුන්ටයක් දෙනවා 1 2 3 කියමු ගමන් තරගේ පටන් ගන්න. එතකොට කට්ටිය සුදානන්ද සඳරන්නේ හයිනේ. එළ සුවේනේ. දීනේ ටිකක් එන්නේ. 2 3 පැණිවීම කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. කුපීලේරයි. පැණිවීම නෙමෙයි. පැණිබීම නෙමෙයිද තියෙන්නේ? පැණිවීම නෙමෙයි තියෙන්නේ. එතකොට මොනවද තියෙන්නේ? ඕ! ජයග්‍රහය කරන අපිට. ආඩු මොකද රහයිද? සීනි ටිකක් ගෙනේ. මොනවද පැණිබීම? කොහොමද එපා වෙනව? මේ ඒක ගෙදර ගිහින් ගෙදරින් ගෙනාලා කියලා සැකයක් එන්නේ නැද්ද? ඒක ගෙදරින් ගෙනාලා කියලා හිතන්නේ නැද්ද? ඒක ඉඳගත් ටයිම් වල. එදිරින් තමයි ගෙනා. මුස ආක්කුවෙන් ගත්ත මම දැක්කා. මූත් ගියේ ඉස්සරම. එහෙනම් අපි කවුද මේ කවුද? පිස්සු දෙක එමුනේ නේ. එමුනේ නැද්ද? නෑ මං ඉල්ලුවා කවුද මේ කවුද එක කවුද එක? කවුද දන්නේ ඒක? මේ කවුද එක? ඉඳගත් ටයිම් වල ගෙදරින් නේ අමුණලා ගෙනත් තියෙන්නේ. ඔව්.
ගෙදර ඉඳන් දාගෙන ඇවිල්ලත් එක ගන්න බැරි වුණා. ඉදි කට්ටේ නූලේ ගෙදරින් ගෙන දාගෙන අවිල්ලා එන්න වෙයිද? ඉදි කට්ටේ නූලයි ගෙදරින් දාගෙන අවිල්ලා වෙන්න වෙයිද? ඒක මෙච්චර ඉක්මනට වෙනවා. කවුද එක? ගන්නවා කවුරුන උඹ කීයද? පන්තුන. උඹට ගෙදරිනේ දාගා ඉදි කට්ටේ නූලයි. ඔව් අංගන් ගානේ දාපියා. මිනිස්සුකාරද? අඩු තේන්ද බා? ඉදි කට නූලක් ගොඩක් දාලා තියෙනවා. උඹට ආදල්ද? ආතනේ ගෝලලා නැහැ. මොකද්ද සුපිරි ගෝලයක්ද? මයි පාර්ට්නර් නෑ. මෙයාද පාර්ට්නර්? එල. මන් දිනා නෑ අපි දෙන මේකක් දිනනවා. මෙයාද වගේ පාර්ට්නර්? වාගේ. එල. මොකද නැයි උඹට ආදල්ද? ආතල. නැද්ද? බැලුම් ගන්න ලෑස්තිද? ලෑස්ති. අපි ලෑස්ති. ලෑස්ට් වෙන්න දෙයක් නැහැ. මොකද කරගත්තේ නාගත්ත නේද? කතාරියා. කොල්ල ටික එලා ඉන්නවා තාම. ආමේ බරක් වෙලා දාන්න බෑ. සත්‍ය බරක් දාන්න බෑ. සත්‍ය. එතන දාන්න ඕනේ. නාගත්තනේ. දාන්න